Hello, welcome to the next segment of Talk Like a Star. තරුවක් වගේ කතා කරමු කියන segments වල ඊළඟ segment එකට මම ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි අද ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කතා කරන හැටි ඉගෙන ගන්නේ සමන්තා රූත් ප්‍රභු කියන තෙලිඟු නිලිය කරපු කතාවක් ඇසුරින්. ඇය ෆිල්ම් ෆෙයාර් අවෝඩ්ස් කිහිපයක් ලැබපු නිලියක්. අපි බලමු ඇයගේ කතාව කොහොමද ඇය ඉදිරිපත් කරන්නේ කියලා. As a woman, it's been a path that As a woman, it's been a path. පේනවද දන්නේ ඇයගේ කතාව කහ පාටින් මෙතන පෙන්නනවා. As a woman, කාන්තාවක් වශයෙන්. as කියන්නේ වශයෙන් කියන එක. A woman, කාන්තාවක්. It's been a path. It's been a path. A path කියන්නේ මාර්ගයක්. ඇයගේ ගමන ගැන මේ කතා කරන්නේ. ඇය ආපු ගමන. එතකොට been කියන්නේ වෙලා තියෙනවා. Excuse me. It is නෙමෙයි මෙතන තියෙන it has කියන අදහස. ඒක ඕන කෙනෙක් ඇහෙනකොට දන්නවා. it කියන්නේ මේ මාර්ගය has been වෙලා තියෙනවා. කොයි වගේ මාර්ගයක්ද කියලා ඊළඟට ඇය කියනවා. as a woman, it's been a path that has been filled That has been filled. එතකොට path කියන එකට පස්සේ that කියන එක තමයි ඒ මාර්ගය ගැන කියන්න නම් තියෙන්නේ. that කියන එකෙන් තමයි ඒක සම්බන්ධ කරන්නේ. That has been filled with highs, extreme highs. එතකොට that has been filled with ඒ මාර්ගය පිරීලා තිබුණා. has been පිරීලා තිබුණා with highs. උසස් අත්දැකීම් එක්ක සහ extreme highs. ගොඩාක් උසස් අත්දැකීම් එක්ක with highs, extreme highs, but also definitely challenges. ඒ වගේම definitely but also කියන්නේ නමුත් ඒ වගේම කියන එක definitely ඒකාන්ත වශයෙන්ම අනිවාර්යයෙන්ම challenges කියලා කියන්නේ අභියෝග බාධක එක. definitely challenges. I've heard no quite a few times. I have heard මට ඇහිලා තියෙනවා no මාව එපා කියලා. කරන්න එපා කියලා quite a few times අවස්ථා කිහිපයක්ම. එතකොට I've heard no, I've heard මට ඇහිලා තියෙනවා no නෑ බෑ කියන එක ඔයාට කරන්න බෑ කියන එක quite a few times අවස්ථා කිහිපයකදීම. a few times කියන්නේ කිහිප අවස්ථාවන් වලදීම. quite කියන්නේ මෙතන quite a few times කියන්නේ අවස්ථා කිහිපයකදීම කියන එක කියන ප්‍රකාශනය. quite a few times අවස්ථා කිහිපයකදීම. quite කියන එක මෙතන අල්ලගන්න. quiet කියන එක නෙමෙයි. quiet කියන්නේ නිහඬ කියන එක. මෙතන quite a few times. ඒක ඉංග්‍රීසි වාක්‍ය කතනේ ප්‍රකාශ වෙන විදිය. quite a few times අවස්ථා කිහිපයකදීම කියන එකයි මෙතන අදහස් වෙන්නේ. quite a few times. Maybe your dreams are too big. Maybe your dreams are too big. ඒගොල්ලෝ කිව්වේ maybe සමහර විට your dreams ඔයාගේ හීන are too big ගොඩාක් ලොකු වැඩි. too big කියලා කියන්නේ ගොඩාක් ලොකු වැඩි කියලා. දැන් මේ too කියන එක ගොඩාක් කියන එක අපි පාවිච්චි කරන්නේ එහෙම අවස්ථාවලදී ඕනට වඩා කියන එකනේ. අන්න ඒකයි මෙතන අදහස. අපි කාටවත් කියන්නේ නැහැ I love you too much කියලා. ඕනට වඩා මම ඔයාට ආදරේ කියලා කියන්නේ එච්චර හොඳ කතාවක් නෙමෙයිනේ. අපි එහෙම කියන්නේ. very much කියන එක හොඳයි. ගොඩක් කියන එක. නමුත් මෙතන too big මගේ හීන ඔයාගේ හීන ලොකු වැඩි කියලා කට්ටිය මට කිව්වා. Maybe they're too hard. Maybe they are too hard. සමහරට ඒවා ගොඩක් අමාරු ඒවා. too hard අමාරු ගොඩක් අමාරු ඒවා. But I guess that's where But I guess නමුත් මම අනුමාන කරනවා but I guess that is where I learned. That is where අන්න එතන තමයි that is where අන්න එතන තමයි I learned මම ඉගෙන ගත්තේ the true meaning of ඇත්ත අදහස perseverance. දරා සිටීමේ ඇත්ත අදහස කියන්නේ මොකක්ද කියන එක. true meaning of perseverance. දරා සිටීම කියන එකේ ඇත්තම අදහස මොකක්ද කියලා එතනදී මං ඉගෙන ගත්තේ. I learned the true meaning of perseverance. Every woman හැම කාන්තාවක්ම has dared to dream.
has dared ඒ කියන්නේ ධෛර්යය අරන් තියෙනවා. has dared ඒ has කියලා කියන්නේ every woman කියන ඒක වචන භාවිතය නිසා every woman හැම කාන්තාවක්ම who has dared to dream හීන මවන්නට ධෛර්යය ගත්තු අය to dream හීන මවන්නට who has dared to dream, who has faced obstacles, who has faced obstacles කියලා කියන්නේ අභියෝගවලට faced මුහුණ දුන්නු who has අභියෝගවලට මුහුණ දුන්න හැම කාන්තාවක්ම who has and has broken boundaries. ඒ වගේම අභියෝග ඒ කියන්නේ සීමා කඩාගෙන ගියපු හැම කාන්තාවක්ම has broken boundaries. And to every young girl හැම තරුණ කාන්තාවක්ම who knows that මේක දන්න that මොකද්ද දන්නේ it is in her power to rewrite ඇයගෙම යටතේ බලය යටතේ තමයි තියෙන්නේ it is in her power ඇගේ යටතේ තමයි තියෙන්නේ to rewrite නැවත ලියන්නට it is in her power to rewrite and write her own and ලියන්නට her own story her කියන්නේ ඇගේ own story කියන්නේ ඇගේම කතාව කියන එක story. Even how many ever times you fall. Even උනත් කියන එකයි මෙතන අදහස් වෙන්නේ කොච්චර අවස්ථාවල ඔබ වැටුණත් you fall කියන්නේ ඔබ වැටුණත් how many ever times කොච්චර අවස්ථා ගණනාවක් ever කියන්නේ ගණනාවක් එතකොට times අවස්ථා ගණනාවක් times කියන්නේ කාලය නෙමෙයි මෙතන අවස්ථා ගණනාවක් how කියන්නේ කොච්චර කියන එක how many අවස්ථා ගණනාවක් you fall ඔබ වැටුණත් fall how many ever times they set you up to how many ever times කොච්චර අවස්ථා ගණනාවක් they set you up to fall ඔබව වටන්න හැදුවත් set you up කියලා කියන්නේ ඒගොල්ලෝ සැලසුම් කරනවා to fall ඔබව වටන්න fall rise back up ආපහු නැගී සිටින්න rise back up අයිශ්වර්යගේ කතාවෙත් rise කියලා කියවනේ නැගී සිටින්න කියන එක fall in love කියන එක කියන්නේ වැටෙනවා කියන ආදරේ නමුත් අයිශ්වර්ය කිව්වේ ආදරේ නැගී සිටිනවා කියන එකනේ ඒ වගේ උත්තරයක් තමයි මෙතනත් තියෙන්නේ I want to tell the women out here in you guys ඔබ තුල ඉන්න කාන්තාවන්ට I want to tell මම කියන්න කැමති to tell the women out here මෙහි ඉන්න සියලු කාන්තාවන්ට in you guys ඔබ තුල ඔබ හැම කෙනෙක්ම තුල tell the women out here is you guys are way more powerful ඔබ හැමෝම ගොඩාක් බලවත් than you can ever imagine ඔබ හිතනවාට වඩා than කියන්නේ වඩා කියන එක you can ever imagine ඔබ කවදාවත් හිතුවට වඩා than you can ever imagine and never ever doubt yourself ඔබව කවදාවත් සැක කරන්න එපා never ever doubt yourself doubt කියලා කියන්නේ doubt නෙමෙයි doubt yourself ඔබව සැක කරන්න එපා as a woman it's been a path that has been filled with highs extreme highs but also definitely challenges I've heard no quite a few times. Maybe your dreams are too big, maybe they're too hard, but I guess that's where I learned the true meaning of perseverance. Every woman who has dared to dream, who has faced obstacles and has broken boundaries. And to every young girl who knows that it is in her power to rewrite and write her own story. Even how many ever times you fall, how many ever times they set you up to fall, rise back up. I want to tell the women out here is you guys are way more powerful than you can ever imagine and never ever doubt yourself. As a woman, it's been a path that has been filled with highs, extreme highs, but also මම හිතනවා මේ කතාවෙන් ඔබ යමක් ඉගෙන ගත්තා කියලා අපි අලුත් සෙග්මන්ට් එකකදී හමු වෙමු. එතෙක් ඔබට ජය වේවා.